මාදව මේ ඉතිරි කිරීම සහ ආයෝජනය අතර තියෙන වෙනස මොකක්ද? ඒකත් මම හිතන්නේ පැහැදිලි කරගෙනම ගියොත් මේ වැඩසටහන මේ අපේ නරඹන අපේ හිතවතුන්ට ඉතාම වැදගත් වෙයි. ඇත්තටම ඉතිරි කිරීම සහ ආයෝජනය ජයන්ත ඇත්තටම මේ ගැන සඳහන් කරද්දී පොඩි කතාවක් මට මතක් වෙනවා. මේක මම සරල උදාහරණයකින් පැහැදිලි කරන්න හිතන්න. ඔබට රුපියල් 100ක් තියෙනවා. මේ රුපියල් 100 ඔබ ගිහිල්ලා සාමාන්‍ය බැංකුවක තැන්පත් කරනවා. ඉතින් එතෙන්දී සාමාන්‍ය 10%ක පොලියක් හම්බ වෙනවා කියලා හිතන්නකෝ. අපිට රුපියල් 110ක් වර්ෂය අවසානයේ ගන්න පුළුවන් වාර්ෂික පොලියක්. ඒ වගේම තමයි කෙනෙක්ට පුළුවන් මේ රුපියල් 100 අරගෙන ගිහිල්ලා රුපියල් 50ක් දීලා කෙහෙල් පැලයක් අරන් ගෙනල්ලා තමන්ගේ ඉඩමේ හදලා මාස 6ක් වගේ කාල සීමාවක් යද්දී හොඳ කෙහෙල් කනක් හම්බ වෙනවා. රුපියල් 1500 2000ක් වගේ මුදලකට ඒක විකුණන්න පුළුවන්. ඒ වගේම එතන එක නතර වෙන්නේ නැහැ. එතනින් එහාට තව කෙසල් පැල ඒ තුල වර්ධනය වෙනවා. අන්න ඉදිරි කිරීම සහජනට ගන්න පුළුවන් මම සරල උදාහරණයක් දෙන්න දෙන්නේ. එතකොට අත්‍තරම අපි ඉදිරි කිරීමක් කියලා කියන්නේ අපි ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ වියදම් කරලා ටිකක් ඉතුරුනොත් ඕක ඉතුරු කරන්නනේ. හැබැයි ආයෝජනය කියන්නේ ඒක නෙවෙයි. අපි ආයෝජනය කියලා කියන්නේ Tamanගේ වර්තමාන පරිභෝජනය කැප කරලා අපි යම්කිසි අපගේ වත්කමක් මිලදී ගන්න. ඒ කියන්නේ ඒ හරහා මුදල් උපයන්න පුළුවන් දෙයක් වෙනුවෙන් මුදල් යොදවනවා නම් ඒක තමයි අපි ආයෝජනය කිරීම කියන දේ කතා කරන්නේ. ඉතින් ආයෝජන ක්‍රම ගොඩක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගත්තාම ඉඩමක් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ස්වර්ණාභරණ වල මිලදී ගන්නවා, මැණික් ගන්නවා සමහරු. ඔය වගේ දේවල් වාහන මිලදී ගන්නවා. ඉතින් ඕවා සාමාන්‍යයෙන් ලංකා මිනිසුන්ට පුරුදු දේවල් කරන ආයෝජන. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මුදල් වෙළඳපළත් හොඳ ආයෝජන අවස්ථාවක් කියන එක මතක් කරන්න ඕනේ. මොකද අපිට පුළුවන් භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර මේ වගේ ආයෝජනය කරනවා, කොටස් වෙළඳපොළ ආයෝජනය කරනවා, ඒ වගේම බැඳුම් කරවල ආයෝජනය කරන මේ විවිධ ක්‍රම තියෙනවා. හැබැයි ජයන්ත මම හිතන දේ අපේ මිනිස්සු ගොඩක් කලාවට මේකට එන්නේ නැත්තේ මේ අවදානම ගන්න කැමති නැතිකම. ඒ වගේම තමයි මේ පිළිබඳව දැනුවත්කමක් නැතිකම. ඔන්න ඔය කාරණා හින්දා පොඩ්ඩක් ආයෝජනයේ පැත්තක තියලා ඉතිරි කරන්න ටිකක් පුරුදුලා තියෙන වැඩි ගතියක් දකින්නට පුළුවන්. දැන් මාදව ඔබ ගෙනාපු උදාහරණය අපි නැවතත් අවධාරණය කරොත් අර කෙසෙල් පැලයක් අරගෙන කෙසෙල් පැලේ ඉඳලා කෙසෙල් කැනක් ලබාගෙන නැවත නැවතත් කෙසෙල් වගා කරලා ලොකු ආදායමක් ලාභයක් ලබා ගන්නවා වගේ ආයෝජනය. ඇත්තටම අවධානමකුත් තියෙනවනේ. ඒ කියන්නේ ඒ ගණිපු කෙසෙල් පැලය සමහර විට මොකක් හරි ගැටලුවක් වෙලා නැති වෙලා යන්න පුළුවන්. හැබැයි කෙසෙල් පැලේ නැති වුණා කියලා ඒ කෙසෙල් වගා කරන කෙනා ඒක නතර කරන්නේ නැහැ. එතකොට ඔහු ඒ සඳහා යම්කිසි විකල්ප අවස්ථාවන් හොයනවා. ඒක කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා හොයනවා. ඒ පිළිබඳව අධ්‍යයනය කරනවා. මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය තුලත් මේ අධ්‍යයනය අවශ්‍යයි. අපි නිරන්තරයෙන් අවධාරණය කරන්නේ මෙන්න මේ කාරණය. මොකද සමහර